හෙලෝ ගයිස් එන්දගේම සාදරෙන් ආදරෙන් පිළිගන්න ඉතින් අදත් මගේ YouTube channel එකට ඉතින් ඔන්න අද වීඩියෝ එකක් අරන් ආවිලා තියෙන්නේ WhatsApp එකේ chat එකක් හරියට lock කරගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් වෙනදා අපි සාමාන්‍යයෙන් lock කරන විදිහ නෙවෙයි chat එක lock කරලා ඒ lock chat කියලා වැටෙනවනේ. ඒකත් අතුරුදහන් කරන විදිහක්. හරි යාළුවනේ වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් මේක කරන්න ඕගොල්ලෝ WhatsApp app එක open කරගන්න ඕනේ. හරිද? WhatsApp app එක open කරගන්න කලින් අපගේ වීඩියෝ එකට like එකක් දාලා subscribe කරලා ඉතින් ඕගොල්ලෝගේ අදහස් comment එකක් දාලා ඉතින් ඕගොල්ලෝගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න කියලා ඕගොල්ලෝගේ ඉල්ලනවා. හරි දැන් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මම මේක කරන්න යන්නේ මෙතන තියෙන SLT Mobitel කියලා එකක් තියෙන්නේ. ආන්න ඒකට තමයි මම මේ ලොක් කරන්න හදන්නේ. ඒක උඩ ටච් කරන් ඉඳලා මෙන්න මේ විදිහට හරියක් කරනවා. ඊට පස්සේ උඩ තියෙන ඩොට් තුන බලලා මෙතන තියෙන ලොක් chat කියලා එකක් තියෙනවා. මේ තියෙන ලොක් chat කියලා එකක් තියෙනවා. අන්න ඒ ලොක් chat කියන එක ගියාට පස්සේ මෙන්න මේ විදිහ එකක් එනවා. එතන continue කියන එක දෙන්න ඕනේ. ඒක දුන්නාට පස්සේ මෙතන කෝඩ් එක ඉල්ලනවා. ඔයගොල්ලෝගේ ෆෝන් එකේ fingerprint එක දාලා තියෙනවා නම් fingerprint එක ඉල්ලනවා. එහෙම නැත්නම් කොටු පැනල් එක තියෙනවා නම් කොටු පැනල් එක ඉල්ලනවා. මගේ password එක තියෙන හින්දා එතන password එක ඉල්ලනවා. පාස්වර්ඩ් එකක් ඉල්ලන්නේ මේ මම මෙතන ගහගන්නවා 13:31 කියලා පාස්වර්ඩ් එක. ඊට පස්සේ දැන් කන්ටිනියු කියන එක දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන ලොක් chat කියලා වැටලා තියෙනවා. මෙතන ලොක් chat කියලා වැටලා තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතන උඩ ටච් කරලා මෙතන 13:31 කියලා ගැහුවට පස්සේ තමයි මේ chat එක ඕපන් වෙන්නේ. හැබැයි මේ විදිහට නෙවෙයි මම අද හදන්න යන්නේ. මේ ලොක් chat කියලා වැටෙන්නේ. එන්නේ ඒකත් මේ නැති කරලා දාලා හදන්න තමයි හදන්නේ. හරිද? අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මේක රෙකෝඩ් වෙලා නැහැ යාළුවනේ. මෙතන තියෙන ඩොට් තුනක් උඩ එන්නේ ඩොට් තුන උඩ ටච් කරාට පස්සේ chat lock setting කියලා තියෙනවා. chat lock setting කියන උඩට ටච් කරාට පස්සේ ටික් එකක් දාගන්න තියෙනවා hide lock chat කියලා. ඒක උඩට ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහකට එනවා. ඊට use my code කියලා එකක් තියෙනවා. එන්නේ ඒක උඩ ටච් කරන්න. ඒකට ටච් කරන්න ඕනේ. ඒකට ටච් කරලා පස්සේ මෙතන පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. කැමති එකක්. ඉතින් මම මෙතන 13:31 කියලා පාස්වර්ඩ් එක ගහගන්නවා. 13:31 කියලා පාස්වර්ඩ් එක ගහගත්තාට පස්සේ done කියන එක දෙන්න. done කියන එක දුන්නාට පස්සේ මෙතන ටික් එක ඔන් වෙලා තියෙනවා. හරි දැන් අපි මෙතනින් ආයෙත් වෙලා බලමු මේක පෙන්නනවාද කියලා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලොක් chat කියලා මගේ පෙන්නන්නේ නැහැ කොහෙවත්. ලොක් chat කියලා එකක් නැහැ. අපි බලමු දැන් ඔයාලට මේක ගන්න ඕනේ කොහෙන් හරි. බලමු කොහෙන්ද ගන්න කියලා. ඕක මෙතන සර්ච් කරන එකට යන්න. සර්ච් කරලා මෙතන නම නෙවෙයි අපි සර්ච් කරන්න ඕනේ. නම නෙවෙයි මෙතන සර්ච් කරන්න ඕනේ අපි දාගත්ත පාස්වර්ඩ් එක. අපි දාගත්ත 13:31 කියන පාස්වර්ඩ් එක තමයි මෙතන සර්ච් කරගන්න ඕනේ. ඊට ලොක් chat කියන එකේ ලොක් එක කරනවා කියනකොට බලගන්න පුළුවන්. එන්නේ ඒකට ටච් කරන්න ඕනේ. ඒක ටච් කරාට පස්සේ මෙන්න මෙතන තියෙන මගේ ඔටෝ නේම් තියෙන හින්දා මේ sim2 කියන මේක මාරු වෙලා තියෙනවා. ඉතින් මේක උඩ ටච් කරාට පස්සේ මෙන්න තියෙන අර අපි හයිඩ් කරගත්ත chat එක. ඉතින් මෙන්න මේ විදිහට ඕගොල්ලෝගේ chat එකක් ලොක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඕගොල්ලෝ දන්නේ නැති යාළුවට මේක share කරන්න. එහෙනම් යාළුවනේ අදට ගිහින් These brothers my guys, know that we fly, know that they ride or die.